Hi everyone, welcome to EduVision YouTube channel. Computer based accounting 2022 past paper discussion එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අපි කලින් වීඩියෝ එකේදී first section එක පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා ඉවර කළා. ඒකෙදි කළේ company එකක් කොහොමද create කරගන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම ගිහිල්ලා බලන්න. මොකද මේ ප්‍රශ්නේ කරන්න කලින් අපිට ඒ ප්‍රශ්නේ කරලා එන්න ඕනි. ඒක තමයි ඕකේ තියෙන බේස්මන්ට් එක. ඒක කරලා තමයි අපි මේ ප්‍රශ්නෙට එන්න ඕනි. ඉතින් දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ පේපර් එකේ default settings කරන්න. default settings වලට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට දීලා තියෙනවා trial balance එකක්. මේ trial balance එකේදී ඔයාලා කොහොමද ඒ ටික කරන්නේ කියන එක තමයි දැන් මම අද කතා කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අපි චුට්ටකට තියලා තුන්වෙනි ප්‍රශ්නයට තමයි දෙවෙනියට යන්නේ. මං හිතනවා ඔයාලත් එක්සෑම් එකේදී කරාදී මේ පිළිවෙලට කළොත් ඔයාලට ගොඩක් ලේසි වෙයි කොහොමද මේ ටික කරගෙන යන්න ටයිම් මැනේජ්මන්ට් එකක් ඇතුව මේ ටික වඩාත් පහසුවෙන් ඔයාලට කරන්න මේ පිළිවෙල ගොඩාක් උදව් වෙයි කියලා මම හිතනවා. දැන් අපි යමු ට්‍රයල් බැලන්ස් එක හදන්න. ට්‍රයල් බැලන්ස් එකට අපි යන්නේ මෙන්න මෙතන තියෙනවා කම්පැනි. මෙන්න මෙතන කම්පැනි කියලා තියෙනවා. කම්පැනි වලින් chart of accounts කියන එකට තමයි යන්න ඕනේ. මෙතන setup guide තියෙනවා, users තියෙනවා, chart of accounts තියෙනවා, analysis tools කියලා තියෙනවා. එතකොට ඔයාලා මෙතනින් යන්න ඕනේ chart of accounts වලට. chart of accounts click කළාම ඔයාලට හම්බ වෙනවා new account, view and edit accounts, setup account defaults කියලා. එතකොට ඔයාලා මෙතනින් තෝරගන්න ඕනේ new account කියන එක. new account තේරුවාන් පස්සේ ඔයාලට new account එකක් හදන්න ඕනි දේවල් ටික එනවා. එතකොට මුලින්ම එන්නේ ඔයාලට account ID එක, ඊට පස්සේ description එක, ඊට පස්සේ account type එක එනවා. එතකොට මෙතන ඕනි තොරතුරු තුනයි ප්‍රධාන වශයෙන්ම. මේ තොරතුරු තුනෙන් තොරතුරු දෙකක්ම ඔයාගේ පේපර් එකේ දීලා තියෙනවා දැනටම. එතකොට ඔයාලා හොයාගන්න ඕනි මේ account type කියන එක විතරයි. මේ account type එක ඔයා ප්‍රැක්ටිස් කරන විදිහ අනුව තමයි ඔයාට ඉක්මනටම account type එක තෝරගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මෙතන තියෙනවා ඔයාලට දාන්න පුළුවන් account types මේවා select කරන්න තියෙන්නේ අදාළ description එකට අනුව. ගොඩක් වෙලාවට මේක ලේසි ඔයාලට කරගන්න. ඔයා මේක හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් අදාළ account එකේ description එක දැක්කාම ඔයාට හරිම පහසුවෙන් පුළුවන් account type එක තෝරගන්න. දැන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නේ. මුලින්ම දීලා තියෙන්නේ account ID එක 1000 ඉඳන් තමයි මේකේ දෙන්නේ. description එක තියෙන්නේ petty cash 18 අදාළව. අපි එතන ඉඳන් මේ තොරතුරු ටික ඉක්මනටම දාගෙන යමු. ගොඩක්ම වෙලාව යන්නේ ඔයාලගේ පේපර් එකේ මෙන්න මේ chart of accounts හදන්න. ඒ කියන්නේ trial balance එකේ data enter කරන්න තමයි ඔයාලට ගොඩක් වෙලා යන්නේ. මොකද ඒකේ සෑහෙන data ප්‍රමාණයක් දීලා තියෙනවා මේක enter කරන්න. මේක enter කරලා ඊට පස්සේ ඔයාලට වෙනවා beginning balances දාන්න. එතකොට ඒක ටිකක් වෙලා යනවා. ඒ නිසා හැම වෙලාවෙම ඔයාලා පේපර් එක කරන්න කලින් කියන්නේ එක්සෑම් එකට යන්න කලින් නිතරම ගොඩක් කීප වතාවක් ඔයාලා මේක ප්‍රැක්ටිස් කරලා යන තරමට ඔයාට එක්සෑම් එකේදී ටයිමින් ප්‍රශ්න නැතුව එක්සෑම් එක හොඳට කරගන්න පුළුවන් වෙනවා. අපි යමු මුලින්ම තියෙන්නේ 1000 petty cash. petty cash කියන්නේ මේකේ එතකොට account type එක cashමයි. petty cash, cash in hand, බැංකුවක තියෙන මොන හරි ශේෂයක් එහෙම මොකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන් මේක cash. ඊට පස්සේ දැන් මේ ඔක්කොම තොරතුරු ටික දාගත්තන් පස්සේ අපි යන්නේ save and new. save and new ගියාම අපි ඒ දාපු තොරතුරු ටික save වෙලා අපිට අලුත් account එකක් හදන්න මෙහෙම හිස් එකක් ආයි නැවත ලැබෙනවා. එතකොට අපි කරන්න ඕනේ දෙවනි account එක දාගන්නවා. account ID එක 1100. description එක cash in hand. ඒකෙත් description එක cash in hand.
account type එක වෙන්නේ cash. save and new 1200 bank HNB එකත් cash. save and new 1300 bank people එකත් cash. save and new 1400 bank BOC එකත් cash. save and new 1500 තියෙන්නේ inventory. inventory වල account type එක inventory මයි. inventory select කරන්න. ඊට පස්සේ save and new 1600 accounts receivable accounts receivable එතකොට ඒකේ account type එක වෙන්නේ accounts receivable. එතන උඩම තියෙනවා accounts receivable කියලා. ඊට පස්සේ save and new ඊට පස්සේ 1601 provision for doubtful debts. provision for doubtful debts. provision for doubtful debts ඒක ගන්නෙත් අපි accounts receivable විදිහට. save and new 1700 other receivables ඒක other current assets. other assets දෙන්නත් පුළුවන්, other current assets දෙන්නත් පුළුවන්. අපි other current assets වලට දෙමු. 1800 other current asset. දෙදාහ තියෙන land. land කියන්නේ ජංගම නොවන වත්කමක්. එතකොට අපි ඒක දාන්නේ fixed asset වලට. 2100 building ඒකත් එතකොට fixed asset එක. දෙදාස් 150 accumulated depreciation තියෙනවා building වලට අදාළව. එතකොට මේකේ accumulated depreciation ඒතර මේකේ account type එකත් accumulated depreciation මෙන්න මෙතන තියෙනවා. අදාළ එක මෙහෙම තෝරලා දාන්න තියෙන්නේ. දෙදාස් 200 furniture fixed asset එකක්. 2250 accumulated depreciation furniture. එතකොට account type එක වෙන්නේ accumulated depreciation furniture වලට අදාළව account type එක වෙන්නේ accumulated depreciation. save and new 2300 equipment ඒකත් fixed asset එකක්. 2350
accumulated depreciation තියෙනවා. ඒකත් accumulated depreciation. 2400 motor vehicle. motor vehicle කියන්නේ fixed asset එකක්. save and new. හැම එකකදීම එකක් ඉවර කරලා save and new දෙන්න. මොකද save and new දුන්නේ නැත්නම් ඔයාලට ඊළඟ එකට යද්දී ඔයා enter කරපු තොරතුරු ටික save වෙලා නොතිබෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ දෙදාස් 450යි accumulated depreciation motor vehicle. තුන්දාහයි ඊට පස්සේ 3000ක් තියෙනවා account payables වලට. accounts payable වල account type එක එකමයි. මෙතනින් හොයාගන්න ඕනේ accounts payable. ඊට පස්සේ save and new 3100 VAT payable. VAT payable. Other current liabilities 3200 income tax payable. ඒකත් other current liabilities 3250 other current liabilities. ඒකේ account type එක other current liabilities. save and new 3400 accrued expenses. ඒකත් other current liabilities. 3500 long term liabilities. නැත්නම් long term loan කියලා දාමු අපි. එතකොට ඒක long term liabilities තමයි account type එක වෙන්නේ. save and new 4000 stated capital. ඒක හොඳට මතක තියාගන්න මෙතන equity doesn't close and equity gets close කියලා දෙකක් තියෙනවා. මේ stated capital වලට අපි දෙන්නේ equity doesn't close. save and new 4050 retained earnings. ඒකේ account type එකත් equity retained earnings. save and new 4500 cost of sales. cost of sales වල account type එකත් cost of sales මයි. 5000 තියෙනවා sales. sales කියන්නේ income එකක්. එතකොට account type එකත් income. 5010 interest income. ඒකත් income එකක්. save and new 5020 discount received.
discount received ඒකත් income එකක්. save and new 5025 rent income ඒකත් income එකක්. save and new ඊට පස්සේ 6000 electricity කියන්නේ expenses. save and new 6010 rent expenses ඒකත් expense එකක්. save and new 6015 ඊට පස්සේ තියෙන්නේ insurance expenses. save and new 6020 depreciation furniture expense එකක්. 6025 depreciation equipment ඒකත් expense එකක්. ඊට පස්සේ තියෙන්නේ 6030 6030 කියන්නේ stationery ඒකත් expense එකක්. save and new 6040 salary expense එකක්. 6500 advertising ඒකත් expense එකක්. 6510 bad debts expenses ඊට පස්සේ තියෙනවා 6520 discount allowed ඒකත් expense එකක්. save and new 6530 depreciation motor vehicle expenses 6540 carriage outwards expenses. save and new 7000 donation expenses 7010 interest expenses ඒකත් expense එකක්. අන්තිමටම තියෙනවා 7020 freight charges නැත්නම් freight expenses මේක අන්තිම මේක නිසා අපි save and new යන්නේ නැතුව save දෙනවා.
අපි දැන් පේපර් එකේ තියෙන ට්‍රයල් බැලන්ස් එකේ ඔක්කොම ඩේටා ටික දාගෙන ඉවරයි. අපිට තව තියෙන්නේ beginning balances දාන්න විතරයි. අපි යමු දැන් මේ දාගත්ත ටිකේ ඔක්කොම තියෙන තැන ඒක අපි බලාගන්න. මෙන්න මෙතන list කියලා තියෙනවා. එතෙන්ට ගියාම අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පේනවා ඔයාලා දාපු ඔක්කොම accounts ටික මෙන්න මෙතන තියෙනවා. account ID එක, description එක, account type එක මේ ටික ඔක්කොම මෙතන පිළිවෙලට වැටිලා තියෙනවා ඔයා දාපු අංකවල පිළිවෙලටම. දැන් අපි යමු beginning balances දාන්න. එතකොට අපි මෙන්න මේ එකක් තෝරගෙන පළවෙනිම එක තෝරගමු. මෙතන තියෙනවා account beginning balances. මෙන්න මෙතන මේ විදිහට ගිහින් මෙන්න මෙතෙන්ට ක්ලික් කරලා අපි යමු beginning balances දාන්න. මෙතනින් ඔයා බලන්න පේපර් එකේ උඩින්ම දෙනවා 2024 පෙබරවාරි 29 වන දිනට තමයි මේ ට්‍රයල් බැලන්ස් එක හදලා තියෙන්නේ. එතකොට අපි මෙතනින් ඒ දවස තෝරගන්න ඕනේ. 2024 මේ තියෙන මෙතන උඩින්ම මෙන්න මේක සිලෙක්ට් කරලා ඕකේ දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට chart එක එනවා beginning balances දාගෙන යන්න. අපි දැන් දාගෙන යමු. 15000යි 325000යි අපිට මේ HNB එකේ බැංක් එකේ බැලන්ස් එක දීලා තියෙන බැංකු අයිරාවක්. එතකොට අපි දාන්නේ ඍණ 18000 කියලා. 350000යි ලක්ෂ 6යි 2524000යි 6,50,000යි 50,000ක් තියෙනවා provision for doubtful debts. අපි ඒක දාන්නේ ඍණ 50,000 කියලා. ඊට පස්සේ තියෙන්නේ other receivables. other receivables වල balance එක ලක්ෂ 3යි. අපි මෙතන type කරගමු. ඊට පස්සේ prepaid expenses 15000යි. other current assets 5000යි. land මිලියන 6යි. building 73,50,000යි. accumulated depreciation buildings තියෙනවා 15 ලක්ෂයක්. accumulated depreciation building වලට තියෙනවා 15 ලක්ෂයක්. ඊට පස්සේ furniture 8,25,000යි. accumulated depreciation furniture තියෙනවා 2,70,000. ඊට පස්සේ equipment 6,90,000යි. accumulated depreciation තියෙනවා ඒකේ 75,000. motor vehicle 22 ලක්ෂ 60,000යි. ආර ලක්ෂ 40,000යි. 5,50,000යි. 1,45,000යි. ලක්ෂ 2යි. 1,50,000යි. 20,000යි. ලක්ෂ 30යි. 87,57,000
250,250යි 6,44,500යි මිලියන 8යි 15 මිලියනයයි ඉන්ටරෙස්ට් ඉන්කම් එක ඊට පස්සේ තියෙන්නේ ඉන්ටරෙස්ට් ඉන්කම් එක තියෙන්නේ 25000යි ඩිස්කවුන්ට් රෙන්ට් ඉන්කම් 23000යි මේ විදිහට දැන් ඔක්කොම බිගිනින් බැලන්සර්ස් ටික දාගෙන ඉවර වුණාම ඔයාලට පේනවා මෙන්න මෙතන ටෝටල් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ හර තීරුවේ එකතුව. මෙතන තියෙන්නේ බැර තීරුවේ එකතුව. හර තීරුවේ එකතුවයි බැර තීරුවේ එකතුවයි සමානයි නම් අපි සාමාන්‍යයෙන් කියනවානේ ඒක බැලන්ස් කියලා. ඉතින් ඒක තමයි මෙන්න මෙතන මේ බිඳුවකින් පෙන්නන්නේ. ඔයා හිතන්න ඔයා දාපු beginning balances වල මොකක් හරි ඉලක්කමක අඩුවක් නිසා ඔයාගේ beginning balances වැරදිලා තියෙනවා නම් මෙන්න මෙතන මේ trial balance කියන එක කීයටවත් බිඳුව වෙන්නේ නැහැ. එතකොට පෙන්නනවා ඔයාගේ මොකද්ද වෙලා තියෙන්නේ කීයක්ද ඔයාගේ balance වෙන්න මදි කියලා. ඒකට ඔයා දාන beginning balances වල ඉලක්කම් වෙනස් වෙන්නත් පුළුවන්. මෙතන account type එක වෙනස් වෙලා මොකක් හරි ඔයා වැරදියට දාලා නම් එතකොටත් මේ beginning balance එක වෙනස් වෙනවා. ඒ කියන්නේ trial balance එක 0 වෙන්නේ නැහැ. එතකොට අපිට මේක balance කරගන්න බෑ. තුන්වෙනි ප්‍රශ්නේ අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ඔක්කොම ටික දාලා ඉවරුණාන් පස්සේ ඔයාට පුළුවන් මෙතන okay කියලා දෙන්න. okay කියලා දුන්නාම ඔයා දාපු ඔක්කොම accounts ටික beginning balances ටික ඔය ඔක්කොම save වෙලා තියෙනවා. ඔයාට දැන් මෙච්චරයි වාගේ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නෙට කරන්න තියෙන්නේ. හොඳට වෙලාව අරගෙන දැන්ම පුරුදු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් exam එකේදී වැඩි වෙලාවක් යන්නේ නැතුව හොඳ practice එකකින් ඔයාලට exam එකට මුහුණ දීලා ඒක හොඳට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් එක්කලා එකතු වෙලා හිටියට ගොඩාක් thank you. මම කියනවා ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් subscribe කරන්න. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නයකින් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු bye. Thank you all of you මගේ වීඩියෝ වලට එකතු වෙලා හිටියට.